කරුණාකරලා මොහොතක් නතර වෙලා මම මේ කියන දේ ගැන පොඩ්ඩක් හිතන්න. මොකද මේ පණිවිඩය ඔයාගේ ජීවිතයේ දෙස බලන විදිය අතම වෙනස් කරයි. ඔයාට නිදා ගන්න ඕනේ. ඒත් පැය 6කින් නතර කරන්නේ නැතුව පැය 8ක්ම ඔයා නිදා ගන්න උත්සාහ කරන්න. ව්‍යායාම කරන්න. ඒකට පැය 2-3ක් ඕනේ නෑ. මිනිත්තු 45ක් ඇති. පොත් කියවන්න. දැනුම හොයන්න. ඒ වෙනුවෙන් පැය ගණන් නෙවෙයි. පැයක් වෙන් කරගන්න. වඩාත්ම වැදගත් දේ මහන්සිලා වැඩ කරන්න. හැබැයි මේ පැය 12ක් නෙමෙයි හරියටම පැය 8ක් කරන්න. මතක තියාගන්න. ඔයා මිනිස්සෙක්. ඔයා කිසිම වෙලාවක යන්ත්‍රයක් වෙන්න උත්සාහ කරන්න එපා. ඔයාගේ මොළයට විවේකය අවශ්‍යයි. ඔයාගේ ජීවිතය සමබර කරගන්න. ඒ සඳහා විවේකය අත්‍යවශ්‍යයි. මොකද ඔයා කරන දේක වටිනාකම තීරණය වෙන්නේ ඔයා ඒ වෙනුවෙන් වැය කරන පැය ගාන මත නෙමෙයි. ඔයා ඒ කරන දේ ක්වොලිටිය, ගුණාත්මකතාවය මතයි. පැය 10ක් අලසව කරන වැඩේට වඩා පැය 5ක් අවධානය දීලා කරන වැඩේ ප්‍රතිඵලය ඉතාමත් වැඩි. ජීවිතය කියන්නේ දුවන රේස් එකක් නෙවෙයි, විඳින්න තියෙන ලස්සන ගමනක්. ඒ නිසා අද ඉඳන් වැඩ කරන වෙලාව නෙමෙයි, වැඩ කරන ක්වොලිටි එක ගැන විතරක් හිතන්න. ඔයාගේ ජීවිතයට ආදරය කරන්න.